ආයුබෝවන් ඔබ සැමට සුබ දවසක් වේවා. න්‍යෂ්ටික පිපිරීම් දුම්රිය අනතුරු සහ හදිසි අනතුරු වල වර්ධනයක්. සිකුරු ග්‍රහයා මෙම වසරෙහි ජූනි මාස 29 වෙනිදා පස්වරු 2:10ට උෂභ රාශිය කරා පිවිසෙන අතර මෙම වසරෙහි ජූලි මාස 26 වෙනිදා පෙරවරු 8:56 වන තෙක්ම තම උෂභ රාශි චලිතය පවත්වාගෙන යනවා. මෙම ග්‍රහ චලිතයට අනුව මෙම වසරෙහි ජූනි මාස 29 වෙනිදා ආශ්‍රිතව සහ මෙම වසරෙහි ඉහත කාල සීමාව තුළ ප්‍රසිද්ධ කලාකරුවන් පිළිබඳව ප්‍රසිද්ධ කලාකාරිනියක් පිළිබඳව ප්‍රසිද්ධ කාන්තාවක් පිළිබඳවද මූල්‍ය ආයතන පිළිබඳවද ඉතා අසුබ ආරංචි වලට පවා ඉඩකඩ පවතිනවා. මීට අමතරව ඉහත කාල සීමාව තුළ රියා අනතුරු සහ වෙනත් හදිසි අනතුරු වලද දුම්රිය අනතුරු වලද ගිනි ගැනීම් වලද න්‍යෂ්ටික පිපිරීම් වලද අත්වැරදීම් වලින් සිදුවන වෙනත් පිපිරීම් වලද ලෝක මට්ටමින් සිදුවන බෝම්බ පිපිරීම් වලද සැලකිය යුතු කාලයක් වෙනවා. එමෙන්ම සිකුරු ග්‍රහයා මෙම ග්‍රහ ගෝචරයට අනුව මෙම වසරෙහි ඉහත කාල සීමාව තුළ ආందోලනාත්මක ගුවන් යාන අනතුරු වලට සහ ගුවන් ගමන් වලට ඇතිවන බාධාවලට විශේෂ ඉඩකඩක් නිර්මාණය වන බව පෙන්නුම් කරනවා. එමෙන්ම ඉහත කාල සීමාව තුළ මුහුණු පොත, WhatsApp, YouTube වැනි සමාජ මාධ්‍ය පිළිබඳව අවිනිශ්චිත සහ ආందోලනාත්මක ආරංචි ඇති අතර එවැනි ශ්‍රේෂ්ඨ පිළිබඳව නව තාක්ෂණික සොයා ගැනීම් වලට ඉහත කාලවකවානුව තුළ ඉඩකඩ පවතින බව පෙන්නුම් කරනවා. මීට අමතරව ලෙස සිකුරු ග්‍රහයාගේ මෙම ග්‍රහ චලිතයට අනුව මෙම වසරෙහි ඉහත කාල සීමාව තුළ ජාතික තලයේ ජනතා නියෝජිතයන් පිළිබඳව අවිනිශ්චිත සහ අසුබ ආරංචි වලට ඉඩකඩ ඇති අතර පාර්ලිමේන්තුව තුළ මතගැටුම් උග්‍ර වීමටද ඉඩකඩ පවතිනවා. එමෙන්ම ඉහත කාල සීමාවන් තුළ ජ්‍යොතිෂ පරීක්ෂණ වලින් හෙළිවන නව සිද්ධාන්ත ආදිය ජනගත වීමට ඉඩකඩ පවතිනවා. මීට අමතර ලෙස ඉහත කාල සීමාව තුළ කලා ශාස්ත්‍රයේ නවෝදයක් පෙන්නුම් කරනවා. තවද සමස්ත ග්‍රහ ගෝචරවලට අනුව මෙම වසරෙහි ඉහත කාල සීමාව තුළ වර්ෂාව සම්බන්ධ සුබදායක ආරංචි පෙන්නුම් කරනවා. මෙතෙක් වැසි නොවැටුණු ප්‍රදේශවලට වර්ෂාව පතිත වීමටද ඉඩකඩ පවතිනවා. මෙම වසරෙහි ජූලි 4 වෙනිදා ආශ්‍රිතව නැප්චූන් ග්‍රහයා වක්‍ර චලිතයක් කරා පිවිසෙනවා. මහා සයුර නියෝජනය කරන ග්‍රහයෙකු වන නැප්චූන් මෙසේ වක්‍ර වීමට අනුව මෙම වසරෙහි ජූලි 4 වෙනිදා ආශ්‍රිත දිනවල සහ මෙම වසරෙහි ජූලි 4 වෙනිදායින් පසුව එළඹෙන දින කිහිපය තුළ මහා සයුර රළු වීමට, සුළි කුණාටු ඇතිවීමට සහ ප්‍රබල භූකම්පන ඇතිවීමට ඉඩකඩ ඇති බැවින් ධීවරයන් සහ මුහුදු ආශ්‍රිත රැකියාවන් කරන වෙනත් අය තම ආරක්ෂාව පිළිබඳ දැඩි ලෙස සැලකිලිමත් විය යුතුය. මෙහිදී කාලගුණය ගොඩබිමටද බලපාව හැකි බැවින් ඉහත කාල සීමා තුළ ගොඩබිමෙහි කාලගුණයද බලාපොරොත්තු රහිත ලෙස වෙනස් විය හැකි වනවා. සමස්ත ග්‍රහ ගෝචර වලට අනුව මෙම වසරේ ජූලි 5 වෙනිදා වෙනදායින් පසුව එළඹෙන දින කිහිපය තුළ ගුවන් යාන අනතුරු හෝ ගුවන් ගමන් වලට ඇතිවන බාධා පෙන්නුම් කරනවා. මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා අපගේ YouTube channel එක subscribe කර නැත්නම් මේ දැන්ම subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න. ඔබ සැමට සුබ දවසක් වේවා.